පස්සෙම ඉදිරිපස්ස සිදුරු ඇත අල්ලු කැඩි රැප කුඹු කන්දා වගේ උඹලා පිටාර කාඩි තුලින්ම දාන්න සෙල්ලම්බට කම්බි ආදි මාතෘ ලැප්ටොප් එකක කීබෝඩ් එකක් පිස්සු නටන්න ගත්තාම ඔය ඉස්සෙල්ලා දැක්කා වගේ තලලා විසිකන්න තමයි හිතෙන්නේ. ඉතින් මෙන්න මේ ලැප්ටොප් එකේ ලෙඩ දීපු කීබෝඩ් එක කොහොමද චේන්ජ් කරන්න කියලා බලන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත්. මේ දිගහැරගන්නේ අලුතෙන් ගෙනාපු කීබෝඩ් එක. ඉතින් මෙන්න මේ කීබෝඩ් එක කොහොමද ලැප්ටොප් එකට රීප්ලේස් කරන්න කියලා බලන්න කැමති කට්ටිය මේ වීඩියෝ එක බලන්න. ඉතින් බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන හොඳේ. පළවෙනි පියවර තමයි ලැප්ටොප් එක ලෙලි ගහ ගන්න ඕන. මෙන්න මේ ආකාරයට මුලින්ම ලෙලි වලට තියෙනවා පොඩි පොඩි ඇන තියෙනවා. මේ පොඩි පොඩි ඇන ටික ගලවලා තමයි අපිට මේ ලැප්ටොප් එක ලෙලි ගහ ගන්න තියෙන්නේ. ඉතින් මේ ලෙල්ල මෙන්න මේ විදිහට ගහගත්තට පස්සේ අපිට පුළුවන් මදේ බලා ගන්න. ඉතින් මේ මදේ තියෙනවනේ ඔය මදේ පරිස්සමෙන් ගලව ගන්න ඕන. මදේ තැළුණොත් එහෙම ලෙඩේ. ඔය තියෙන්නේ ඇවිල්ලා SSD එක කියනවලුනේ. ඉතින් මුලින්ම බැටරි එක ඩිස්කනෙක්ට් කරගමුකෝ. SSD එක ගලවන්න කලින් බැටරි එක ඩිස්කනෙක්ට් කරගන්න ඕන. ඉතින් පොඩක් එහෙම ඩාම් ඩූම් වුණා. කිසි ගැටලුවක් වුණේ නැහැ. ඉතින් ගැටලුවක් වුණත් මදර්බෝඩ් රිපෙයාර් කරන නිසා ඕවා අපිට කජ්ජද යාලු. මේ අනමුරිච්ච ගලවන එක තමයි මට එපා වෙන කෝස් එක. මාර යන ගොඩන්නේ තියෙන්නේ. ඉතින් ෆෑන් එකක් ගලව මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට තියෙනවා මේ මදර්බෝඩ් එකේ හින්ජ් ටිකේ බ්‍රැකට් එක මේ මදර්බෝඩ් එක උඩින් තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ටික මුලින්ම ගලව ගන්න වෙනවා මදර්බෝඩ් එක විවෘත කරගන්න. ඊට කලින් තව රිබන් ගොඩක් තියෙනවා මේකට සම්බන්ධ වෙලා ටච් පෑඩ් වල කීබෝඩ් වල ෆෑන් වල සබ් බෝඩ් වල මේ හැම එකම තියෙන රිබන් ටික අපි අනිවාර්යයෙන්ම ගලව ගන්න ඕන. නැත්නම් රිබන් නැදිලා එන්න පුළුවන්, මදර්බෝඩ් එක ඇම්බරෙන්න පුළුවන්. ওই ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට බ්‍රැකට් ටික අනිවාර්යයෙන්ම පන්නගෙන බොහෝ දුරට අපිට මේ වගේ වැඩක් කරගන්නකොට මේ ලැප්ටොප් එකේ බේස් එක ගලවලා පැත්තකටම කරගන්න ඕන. ඉතින් මම ඊට කලින් මදර්බෝඩ් එක පොඩ්ඩක් ගලවලා පැත්තකින් තියලා වයර් ටික හරියට නිරවුල් කරගෙන ඉවර වෙලා මම මොනිටර් එක නැත්නම් ඩිස්ප්ලේ එක පැත්ත මම ගලව ගන්නම් පිළිවෙලට. ඔන්න මම බැටරි එකත් ගලවලා පැත්තකින් තිබ්බා. ඔන්න මදර්බෝඩ් එක ගත්තා. මෙන්න මදර්බෝඩ් එක. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට කීබෝඩ් එකේ තියෙන කැල වෙන් කරලා ගමු. ඩිස්ප්ලේ එක පැත්තකින් තියාගමු. නැත්නම් ඩිස්ප්ලේ එක පතුරු ගහලා ගියොත් එහෙම අතින් කයිට් වෙනවා. වැඩේ පාඩුයි. ඔන්න ඔය විදිහට අපි මෙන්න මේ විදිහට මෙන්න මේ කීබෝඩ් එක යටින් තියෙන බ්‍රැකට් එකක් අන්න ඒ බ්‍රැකට් එක ගලවලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට මෙන්න මේ විදිහට පරණ කීබෝඩ් එක අයින් කරන්න. ඔය ඔච්චර විනාඩි කිහිපයකින් ඔහොම ගලවන්න බෑ. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මම ස්කිප් කරා. ඉතින් මෙන්න මේ විදිහට මේ පරණ කීබෝඩ් එක විසි කරලා දාගන්නවා. විසි කරලා ඉවරලා අපිට බලමු අලුත් කීබෝඩ් එක දාගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේ කීබෝඩ් එක නිකම්ම දාලා දාන්න බෑ. මොකද මේක සීල් ටයිප් කීබෝඩ් එකකින්ද මේක හරියට එම්බෝස් වෙලා හිටින්න මේ කීබෝඩ් එක හරියටම මවුන්ට් කරගන්න ඕන. හරියටම ෆික්ස් කරගන්න ඕන. මෙන්න මේ විදිහට පරණ ගැලවිච්ච පාර්ට් ටික සුද්ධ කරලා අයින් කරන්න ඕන. කීබෝඩ් එක හරියටම ඉන්සර්ට් කරගන්න. ඉතින් එහෙම කීබෝඩ් එක තියලා බ්‍රැකට් එක දාලා මේක සීල් කරගන්නවා. ඉතින් මේකේ සීල් කරගන්න මේකේ ඔරිජිනල්ම ප්ලාස්ටික් බොඩි එකම තමයි මේ පේස්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ටැග් කරලා තියෙන්නේ. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ ඩබල් ගම් එක. ඩබල් ගම් එක පාවිච්චි කරලා ඉවරලා මම මේ කීබෝඩ් එකේ බ්‍රැකට් එක සීල් කරගන්නවා. ඉතින් ආදරණීය හිතවතුනි මේක ඉතා ඉක්මනින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සූක්ෂමව කරගන්න ඕන, හැමීට කරගන්න ඕන. ඩබල් ගම් එක දාගන්නකොට ඇතුල් පැත්තට පෙරෙන්නේ නැති වෙන පිළිවෙලට දාගන්න ඕන. දැන් බලන්න කිරිටොයිය වගේ තියෙනවා කීබෝඩ් එක හරියට ඉහළට එසවිලා තියෙනවා කීබෝඩ් එකේ කීස්. සමහර වෙලාවට වල බැහැලා තිබ්බොත් කීස් එම එන ගැටලුවක් වෙනවා. සමහර වෙලාවට ටයිප් කරනකොට කීබෝඩ් එක සරසර ගාලා හෙල්ලනෙවත් තියෙනවා. ඒ ඉතින් ඒ කීබෝඩ් එක දාපු ක්වොලිටිය තමයි. නැවතත් තිබුණු විදිහටම රිබන් ටික සම්බන්ධ කරගන්න ඕන පිළිවෙලට. ඉතින් නිතර රිබන් ගලවනකොට ගන්නකොට ඩැමේජ් වෙන නිසා ඊටම සුපරීක්ෂාකාරීව අපේ රිබන් ටික ගහන්න ඕන. ඉතින් ඊට පස්සේ ෆෑන් එක හරියටම දා ගන්න ඕන. ඉතින් මම මේ ටික නැවත සර්විස් කරලා තමයි කරන්නේ. කලෝප වෙලාවේ මදර්බෝඩ් වල ඩස්ට් එක, ෆෑන් වල තියෙන ඩස්ට් එක එහෙම ක්ලීන් කරලා තමයි මම හයි කරන්නේ. ඉතින් මේක මේ තියෙන DC ජැක් එක, මේ DC ජැක් එක දැන් අපි දාගන්නවා හරියටම. මේ වයර් නැවත හයි කරගන්නකොට ඒ වගේ යන ලේන් වලම දාගන්න. නැත්නම් සමහර වෙලාවට හවුසින් එක ෆික්ස් කරගන්නකොට හවුසින් වලට ගොඩක් වයර් ඩැමේජ් වෙනවා. ගොඩ දෙනෙක් ගලවපු ලැප්ටොප් අපිට නැවත ගලවන්න හම්බ වෙනකොට ඔය යන රිබන් අරව මෙව්වා සමහර වෙලාවට හවුසින් එකේම සමහර තැන් වලට ඇන දාන තැන් වලට තද වෙලා තියෙනවා. නිවැරදිව ඒවා සවි කරලා නැති වුණාම හරියට ඒ යන පාරේ යවන්න නැතුව පිට පාරේ ගියපම ඔන්න ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඔන්න දැන් අපි නැවතත් මේකේ টොප් එකට බොඩි එක හයි කරගන්නවා. ඉතින් හින්ච් එකත් හොඳට වැඩ කරනවා. ඉතින් මේ හින්ච් එකට දාගන්න හරියටම ඒ හින්ච් එක ඕපන් කරලා තමයි බේස් එක දාගන්න ඕන. නැත්නම් හින්ච් එකේ තියෙන
එලයිමන්ට් එක අනුව බලලා වෙලා සවි කර ගන්න ඕනේ. නැත්නම් ඉන්ච් එක සවි වෙන ප්ලේස් එක සමහර වෙලාවට ඩැමේජ් වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඉතින් ඔන්න තියෙනවා මම අකමැතිම වැඩේ ඇනමුරිච්ච හිර කරන එක. ඇනමුරිච්ච හිර කරන්න කවුරු හරි ගන්න ඕන අප නැත්නම් එපා වෙනවා. නැත්නම් මම කලින් කිව්වා වගේම රීචාර්ජබල් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ගන්න ඕන. ඔන්න ඔහම දාන්න ඕන මම කිව්වා වගේම ඔන්න ඔය විදිහටම ඒ පාත් ඒ වයර්ස් ඒ රිබන්ස් යන ලේන් එකේම යවා ගන්න ඕන. ඔය තියෙන ඊතර්නෙට් පුංච. ඔය ඊතර්නෙට් පුංචකින් තමයි වටේ පිටේ තියෙන Wi-Fi එක ඇදලා ගන්නෙ. දන්නවනේ. නොදන්න කට්ටියට තමයි ඒක කිව්වේ. ඉතින් මේ විදිහට සවි කරගෙන ඉවරලා අපිට චෙක් කරන්න ඕන. ඉතින් මම මෙතන පොඩි වැරද්දක් කරා. ඒක මේ වැරද්ද හානිය වෙන්නේ මට. මොකද දන්නවද? මම මේ කීබෝඩ් එක චෙක් කරන්නේ නැතුව තමයි මම මේ ලැප් එකට හයි කරන්නේ. සමහර වෙලාවට මේ කීබෝඩ් එක සවුත් වෙලා තිබ්බොත් එහෙම මම නැවත වරක් ඒ කීබෝඩ් එක ඩිස්ඇසෙම්බල් කරගන්න ඕන. ඒක ලෙවල්ලා ආපහු කීබෝඩ් එක රිටර්න් දාන්න එනවා. මේක හදිස්සි ජොබ් එකක්. හිතවත් කස්ටමර් කෙනෙක් මේ පැය ගානකින් එනවා කිව්වා. ඉතින් ඕන දෙයක් වෙන්න කියලා හයි කරලම තමයි බැලුවේ චෙක් කරලා. අනේ වාසනාවට කිසිම ගැටලුවක් වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් අයිතිකාරයා දැක්කොත් මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න හේ මගේ තමයි කියලා. ඉතින් ඔයාලට ඉක්මනින් දෙන්න ඕන නිසා මම ලොකු අවධානමක් අරගෙන තමයි මේ වැඩේ කරේ. දැන් වීඩියෝ එක බලලා නිකම්ම යන්න එපා. ලැප්ටොප් වල කීබෝඩ් දාගන්න තියෙනවා නම් දැන් අපිට කතා කරන්න. 071 99 625. හරි? ඇයි hina වෙන්නේ ලබ්බටද? ආ? කාලකන්නි